pick up. චාමර කොහොමේ නිවුස් කියන එක මොන ලෝකෙට ගිහින් ඉන්නේ? සස් මේ ඌට මේ කෙල්ල කතා කරලා මේ හදිස්සිය කියලා කියන්නේ. සර් කියලා නෙමෙයිද කි? යකෝ මෙච්චර ලොකු වගකීමක් පවරලා දෙද්දි මොන රිද්දකද යන්නේ? ඉන්න එක එක්කන් වරින් තව විනාඩි 10 දෙන්නේ. හරි සර් මේ දැනට මේ අලුතින් ආපු එක්කෙනා විතරයි ඉන්නේ අර සකලේ කියන්නේ එයා තමයි ඉතින් ඉන්නේ. මොකෙක් හරි කමන්නේ මට මේ නිවුස් ටික කියා ගන්න ඕනේ. ඉක්මනට එක්කමරන්. හරි සර් මම මේ දැන් එකන් එන්න. දැන් එකන් එන්න. කිව්වද? සකලේ ඔබ නිදාගන්න දාන්නද? නෑ මම කාරණා කරලා රෙඩි. මේ පොඩ අදට විතරක් නිවුස් කියන්න වෙනවා. මේ අපි නිවුස් කියන එක නා හදිස්සිය කියලා පොඩ්ඩක් රෙඩි. ඩිරෙක්ටර් මහත්තයා කිව්වා අපිට නිවුස් කියන්න කියලා. පුළුවන් නේ? ඈ නිවුස් කියන්න මම නිවුස් කියන්නේ නෑනේ. අය බය වෙන්න එපා. කියලා නැතිවට කමන්නේ කියන්න වෙනවා දැන්. කොලේ බලාගෙන කියන්න තියෙන්නේ. නෑ මට මේ අකුරු පැටලෙනවනේ කියවන්න බැද්ද දන්නේ නෑනේ මං. මේ දිව හදාගමු අපි. යන් ඩිරෙක්ටර් නම හදලා ඉන්නේ ආ. 5 minutes later. right. කිසි දෙයකට බය වෙන්න එපා කොල්ලා. ඔය මේසෙ උඩ තියෙන කොලේ තියෙන ඒවා ඔයාලට කියන්න විතරයි තියෙන්නේ. මම 3 2 1 action කිව්ව ගමන් පටන් ගන්න ඕනේ. බය වෙන්න එපා. right. 3 2 1 action. ආයුබෝවන් කටකතා පුවත් සේවයේ අනේ බුදුමාත්‍ය වට කියවන්න බෑ. කට්. අයියෝ මොන මගුලක්ද ඔයි? කොලේ තියෙන එක බලාගෙන කියවන්න බැරිද උඹට? හරි. ඕනා ගන්නකො එන්න. ඒකනේ කොලේ තියෙන එක බලාගෙන කියන්න. right පටන් ගන්න. 3 2 1 action. ආයුබෝවන් කටකතා පුවත් සේවයේ විශේෂ පුවත් ප්‍රකාශය අද දවසේ ප්‍රධාන පුවත කට් අයියෝ කෑවා මොකක්ද යකෝ? හරිද සමාවෙන්න ආයි පටන් ගමු. පටන් ගන්න. 3 2 1 action. අද දවසේ ප්‍රධාන පුවත වන්නේ අයියෝ කට් මාව කනවා වෙන එකෙක් හිටියේ නැද්ද චාමර? ඈ සර් ටියෝ කෝපි ඕන මගුලක් කරන් ගනි. බයි පටන් ගනි. නංගි මට ටී එකක්. මට නංගි කියන්නේ බෑ දෙන්නේ කල පෙරෙන්නේ. ටී දෙන්නම් වැඩි පටන් ගනි. හරි සර් දැන් පටන් ගමු. මම දැන්නේ වැඩි දැන්නේ. සර් පටන් ගන්න. මම දෙන්න සුපිරියට. 3 2 1 action. ආයුබෝවන් කටකතා පුවත් සේවයේ ප්‍රධාන පුවත් ප්‍රකාශය අද දවසේ ප්‍රධාන පුවත් ලීඩරයක් රුපියල් 100යි. sorry sir වැරදුනා. ප්‍රධාන පුවත් ලීඩරයක් නෙමෙයි ප්‍රධාන පුවත් ලයිස්තුව. අයියෝ. හරි. ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ කොල්ලෙක් සහ කෙල්ලෙක්. කොල්ලෙක් සහ කෙල්ලෙක් නෙමෙයි බූරුවෝ. කොල්ල කෑමක්. ඊළඟට ජාත්‍යන්තර පුවත් ඇමරිකානු ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ ඉතිරි වසරේදී ලෝක ආර්ථිකය කුඩා වට්ටක්කා වනු ඇති බවයි. කුඩා වට්ටක්ක නෙමෙයි යකෝ කඩා වැටීමක්. ඒකනේ මම බැලුවේ සර්. හලෝ සුදු කියන්නේ මම ටීවී එකේ ඉන්නවා පේනවද? අයියෝ ඔය ෆෝන් එක ඕෆ් කරන්න. ඔය කෝල් එක කට් කරන්න. මොකද කරන්නේ? ඈ? ඒකනේ ඒක තමයි. ඔයා බලාගෙන ඉන්නේ මගේ දිහා. මීයා මම හොඳට කියනවානේ. වාගේ පාංගිරිය. හරි අරන් ඉන්න. ඔයා හොඳ පරිප්පොකටක් හදලා තියෙනවනේ. මොකෙද්ද බම්මේ? හරි මං තියෙනවා නං මම ලොකු වැඩක ඉන්නේ. හරි බුෂර් නයි. මගේ මොන කතා කළේ සර්? තෝගේ නෝනයි පානොයි පරිප්පුයි නෙමෙයි මාව දාගෙන කාපන්. සර් තීගිනවා.
තේක හලපිය මගේ ඔළුවේ. පළයව යන්න ඔක්කොම.